Hello guys, welcome to our YouTube channel. Fluent Future YouTube නාලිකාවට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි අපේ පාඩමෙන් ඉගෙන ගන්නේ අංක 50 ඉඳන් අංක 60 දක්වා ජපන් භාෂාවෙන් කොහොමද ගණන් කරන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි අපේ පාඩමට යමු. අංක 50 number 50. ජපන් භාෂාවෙන් අපි කියන්නේ ගොජු. ගොජු ගොජු. අංක 51 number 51 අපි ජපන් භාෂාවෙන් කියන්නේ ගොජු ඉචි. ගොජු ඉචි. මේක හැදෙන්නේ 50ට එකක් එකතු වුණාම 51යිනේ. ඉතින් 50ට අපි කියනවා ගොජු කියලා, එකට කියනවා අපි ඉචි කියලා. එතකොට 51 හැදෙන්නේ ගොජු ඉචි. ගොජු ඉචි number 51 ගොජු ඉචි. number 52 අංක 52 අපි ජපන් භාෂාවෙන් ගණන් කරන්නේ ගොජු නි. ගොජු නි. මේක හැදෙන්නේ 50ට දෙකක් එකතු වුණාම 52යි. එතකොට 50ට අපි කියන්නේ ගොජු, දෙකට අපි කියන්නේ නි. එතකොට 52 නම් ගොජු නි. ගොජු නි. number 53 අංක 53 ගොජු සන්. ගොජු සන්. මේක හැදෙන්නේ 50ට 3ක් එකතු වුණාම 53යි. 50ට අපි කියන්නේ ගොජු. එතකොට 3ට අපි කියන්නේ සන්. 53 නම් ගොජු සන්. ගොජු සන්. අංක 54 number 54 අපි ජපන් භාෂාවෙන් කියන්නේ ගොජු යොන්. ගොජු යොන්. මේක හදාගන්නේ අපි 50ට අපි කියනවා ගොජු කියලා, 4ට අපි කියනවා යොන් කියලා. මේ දෙක එකතු වුණාම 54 හැදෙනවා ගොජු යොන්. ගොජු යොන්. අංක 55 number 55 මේකට අපි කියන්නේ ජපන් භාෂාවෙන් ගොජු ගෝ. ගොජු ගෝ. මේක හැදෙන්නේ අර කලින් අංක ටික හැදුනා වගේමයි 50ට 5ක් එකතු වුණාම 55යි. එතකොට අපි 50ට කියන්නේ ගොජු, 5ට කියන්නේ ගෝ. ගොජු ගෝ. ගොජු ගෝ. number 56 අංක 56 අංක 56 හැදෙන්නේ අර වගේමයි 50ට 6ක් එකතු වුණාම ගොජු රොකු. ගොජු රොකු. ගොජු රොකු number 56 අංක 56 ගොජු රොකු. අංක 57 number 57 අපි ජපන් භාෂාවෙන් කියන්නේ ගොජු නන. ගොජු නන. එතකොට මේක හැදෙන්නේත් 50ට 7ක් එකතු වුණාම 57යි. එතකොට 50ට අපි කියන්නේ ගොජු, 7ට අපි කියන්නේ නන. එතකොට 57 නම් ගොජු නන. අංක 58 number 58 ගොජු හචි. ගොජු හචි. ඒක හැදෙන්නේ 50ට 8ක් එකතු වුණාම 58යි. එතකොට 50ට අපි කියන්නේ ගොජු කියලා, 8ට අපි කියන්නේ හචි කියලා. අංක 58ට අපි කියන්නේ ගොජු හචි. ගොජු හචි. අංක 59 number 59 අපි ජපන් භාෂාවෙන් කියන්නේ ගොජු කියු. ගොජු කියු. එතකොට මේක හදාගන්නේ අපි අංක 50ට 9ක් එකතු වුණාම 59යි. 50ට අපි කියන්නේ ගොජු, 9ට අපි කියන්නේ කියු. ගොජු කියු. ගොජු කියු. ඔයාලට මතක ඇති මම ඔයාලට කියලා දුන්නා මේ පැටර්න්ස් ටික. ඒ කියන්නේ අංක 10 ඉඳන් දැන් අපි අද කතා කරේ අංක 60 දක්වා ඒ වෙනකම්ම ඉගෙනුවේ එකම පැටර්න් එකක්. තව ඉස්සරහට ගණන් කරන ඒවත් එකම පැටර්න් එකට තමයි යන්නේ. ඒ ටික ප්‍රැක්ටිස් කරගත්තොත් ඔයාලට අංක පහසුවෙන් ගණන් කරන්න පුළුවන් ජපන් භාෂාවෙන්. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා අංක 60 ඉඳන් 70 වෙනකන් කොහොමද ගණන් කරන්නේ කියලා. මේ වීඩියෝ එක ඔයාලට ජපන් භාෂාව ඉගෙන ගන්න උදව්වක් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තවමත් අපේ Fluent Future YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම පහළ තියෙන bell icon එක click කරොත් ඔයාලට අපේ අලුත්ම videos බලා ගන්නත් පුළුවන්.
මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ඔයාලව හමු වෙන්න ඉක්මනටම එන්නම්. එතෙක් ඔබට සුබ දවසක්. සයොනාරා.